නගින්න නැති ඒවා කැලින් වේද මයින්ට අත තිබ්බොත් එහෙම. ඈ? දැන් හෙට ගෙන්නලා FCID එකෙන් බැරි වෙලා මයින්ක පොඩ්ඩක් මයිල් ගහකට අත තිබ්බොත් එහෙම බයියට නගී නේද? නගින්න නැති ඒවා ඔක්කොම. කැලින් වේද? ඈ? මයිල් ටික බාලා ලෑස්ති ඉන්න කියපන් එහෙනම්. තොපි පුදුම බයක් නෙදිනේ මයින් FCID ගෙන්නනකොට. ඈ? මයිනා සිරන්තිනා මල් ගෙන්නනකොට මාර අමාරුයිනේ. තොපිමනේ බං කිව්වේ. ඈ මයිනා වැරදි කරලා තියෙනවා නම් තොපි කිව්වනේ මයිනා ගෙන්නන්න කියලා. මයිනට නීති කරන්න කිව්වා. මයිනට රාජකාරී කරන්න කිව්වා. මාලිමාවෙන් කරලා පෙන්නන්න කිව්වා. දැන් අද FCID එකට එන්නේ කොහොම මොකද තොපි නටන්නේ? ඈ නීති කරන්න කියලා නීති කරන්න ලේස්ති වෙනකොට පටන් ගන්නවා පාරට පැනලා කෑ ගන්න. කෑ ගන්නවා අරහි. අනේ අම්මා පොකෙම පේනවනේ තොපේ මහ එකක් අල්ලතෝනි හොරා කියලා. ඒක හොරා නෙවෙයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. වැඩක් නෑ ඕවා කතා කරලා. සිස්ටර් සෙම්පති. ණය. එනේ අම්මා තොපිටත් කණ්ඩ දෙන කඩේ යනවා. තොපි තනි කර තොපි හරක් තොපි. තොපි මස් කඩේට දක්කනවා. ඩෑන්ට කරපු දේ ක්ලබ් වසන්තට කරපු දේ කපිල මහත්තයාට කරපු දේ අර අනිත් නැති වෙච්ච මේවා ඒ මිනිස්සු ඔක්කොටම කරපු ඒ සොට් එකම දෙනවා තාජුදීන්ට කරපු දේ ඔය ඔක්කොම කොණ්ඩම් දැම්ම ගැව්වා විසික්කා දෙපාරක් කොණ්ඩමක හොදලා වෙලලා දෙපාරක් දාලා ජුන්නට ගහන්නේ නැහනේ එහෙම ගහන්න කොණ්ඩම් තියනවද ඈ තියනවා වෙන්න පුළුවන් මයිනා ළඟ එකපාරක් දෙපාර හොදලා වෙලලා ගහනවත් ඇති උවමනා තාමනවලට එහෙම මෙහෙන් අඩුපහඩු වෙනකොට නමුත් කොයි වෙලේ හරි කුණු බක්කියට දානවා ලෑජ්ජ නැති හිඟන්නු තොපි හිඟන්නුනේ තොපිට රසාවක් කරලා කන්න බෑ අපි වගේ දහ දුක දාලා කාපියවකෝ එතකොට ඒක නම්බුයිනේ මොකටද තොපි එක කඩේ ගිහින් වහකම් කරලා කන්නේ ඈ අපි වගේ දුක් විඳින කොන්දපණ නැහැ හැංගිලා ඉඳගෙන මේ මන්දර බයියෝ තමයි තොපි කුලප්පු කරන්නේ මේකේ ඉන්නවනේ හැංගිලා මයිනක ලෙව කන්න හොරෙන් ගිහින් ලෙව කනවා සූප්පනවා චූස් ගාලා ඊට පස්සේ මේක එවදී කියනවා මෙහෙම තමයි මාලි ඩේවි මෙහෙම කියනවා අපිට කෙලින් වෙනවා මයිනට අත තිබ්බොත් මයිනට අත තියලා බලමු එතකොටවත් කෙලින් වෙයිද කියලා අපිට මට නම් හිතන විදිහට කෙලින් වෙන්නේ උන්නේ ඔක්කොම ඉන්නේ පොන්න හැටි කරේ ඒකටම හරියට නාකි පඩංගු අම්මන්ඩිලා ගෙදර මිනිහට සලකන්න පණ නැහැ ඒකට ගහන්න දෙන්නේ නැහැ ඒක ගහන්න දර කකුල් දෙක පුට්ටු කරනවා මයිනට පළල් කරලා අල්ලනවා ගිහින් ඔය පාරට පාරලා කෑ ගහන්නේ ඒකනේ මයිනට ගහන්න කියලා මයිනා ශිරන්තිට විතර හොරෙන් බඩු ගහන්න ඇති ඒ උනාට ප්‍රසිද්ධිය දියයිනේ ශිරන්තිනේ තොපිට ඉතින් හොරෙන් ගහලා ඇති ඒකනේ තොපි ඔච්චර කඩේ යන්නේ අපි කඩේ යන්නේ කාට අපි ශ්‍රී ලංකාව නියෝජනය කරනවා ශ්‍රී ලංකා එච්චර ශ්‍රී ලංකා only ශ්‍රී ලංකා අපිට එක පක්ෂ වැඩකුත් නැහැ පාට වැඩකුත් නැහැ පවතින රජයේ වැඩේ කරන රජයේ කෙරුවේ නැත්නම් එලෙව්වා එලවන්න මම ඉතින් කියලා තියෙන්නේ මං නම් එලවනවා ආයෙ දෙකක් නෙලවට සහයෝගය දෙනවා වැඩ කරන්න ඕන අපිට අපි ඔය මෙතන ගහගෙන නැහැනේ මෙතන ගහගෙන යට එකේ ගහගෙන අතේ ගහගෙන පුකේ ගහගෙන අපි තියාගෙන නැහැ නායකයෝ අපිට වැඩක් නැහැ එහෙම නායකයෝ අපිට රට හැදෙන්න ඕනේ අපිට මට වගේම අනිත් අයට සනසීමේ ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවක් හැදෙන්න මේ පේන ආරබි රටවල් කිසි ප්‍රශ්නයක් නැහැ අල්හම්දුලිල්ලා මේ වගේ නම් දිනු වෙන්නේ නැහැ මේ ඉතිහාසයේ කවදාකවත් මහ පොළොව තියෙන තාක්කල් ශ්‍රී ලංකාව නමුත් මේ ඉන්න වලෙන් ගොඩ එන්න බෑ ගූ කටේ එනවා මෙතන ඇවිදින් අර මයි පොල් අටවගෙන මේ මන්ද එමෙදේ මේවදී මයිනා හොඳයි මයිනා සුද්ධ කරනවා මයිනාක සුද්ධ කරන්නද බං ඒකක සුද්ධ කරන්න නැහැ දැන් තටු ගහිලා ඇති ගිහින් ඒකට බෙහෙත් කර හිටපන් දැන් තුන් පාරක් ගහනවනේ පස්සපැත්තට ඉන්ජෙක්ෂන් FCID එකෙන් කරන්න ඕන රාජකාරී කරයි තොපි නටන්නේ තු හිටපියව තොපේ මහ එක හොඳයි නම් ඉතින් මෙච්චරයි ආ මොකටද නටන්නේ කී ඇවිදින්න දෙයක් නැහැ නේ හොඳයිද නැද්ද කියලා අපි හොඳයිද නැද්ද කියලා බලන්න කියලා තමයි මාලි මාවට මේ කියන්නේ මේ තාම නැහැනේ ඒකනේ පුරස්නේ මෙතන